ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ටෙකිකනේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා හැම කෙනෙක්ම අද අපේ සුපුරුදු තාක්ෂණික මාතෘකාවලින් පිට දෙයක් ගැන තමයි කතා කරන්න යන්නේ මේ වෙනකොට ලෝකයේ පුරාම කතා බහ වෙන මාතෘකාවක්නේ ඇමරිකාවෙන් ලෝකයේ අනිත් හැම රටකටම බලපාන විදියට පනවපු තීරුබදු එහෙම නැත්නම් ටැරිෆ් එක ඉතින් මේකෙන් ලංකාවට සෑහෙන බලපෑමක් සිද්ධ වෙන නියමිතයි. හැබැයි මම කතා කරන්න යන්නේ නම් මේකේ ප්‍රතිඵල ගැන නෙවෙයි. මේ ඇමරිකාවේ ටැරිෆ් එක සම්බන්ධයෙන් අපි හැමෝම පටලවාගෙන ඉන්න තැනක් බොහොම සරලව ලියා ගන්න තමයි අද වීඩියෝ එක මම ඔයාලට අරගෙන එන්නේ. ඇමරිකානු ජනාධිපති ටැරිෆ් අනවුන්ස්මන්ට් එක කරද්දී මෙන්න මේ විදියට පෙන්වුවානේ මෙන්න මේ රටවල් වලින් ඇමරිකානු භාණ්ඩ ආනයනය කරද්දී මෙන්න මේ ප්‍රමාණයන්ගෙන් තීරුබදු පනවලා තියෙනවා. ඒ නිසා ඒකට ප්‍රතිඋත්තරයක් විදියට අපිත් මෙන්න මේ ප්‍රමාණ වලින් තීරුබදු පනවනවා කියලා ඒ රටවල් වලට. හැබැයි මේක මේ කියන විදියටම පිළිගන්න එපා. මේ පෙන්වන සංඛ්‍යාවල් එකක්වත් ඒ රටවල් වලින් ඇමරිකානු භාණ්ඩ මත පනවපු තීරුබදු ප්‍රමාණයක් නෙවෙයි. මෙතන පැහැදිලි කරන විදියේ වැරද්දක් තියෙන්නේ. එහෙනම් මොනවද මේ සංඛ්‍යාවල් වලින් නිරූපණය වෙන්නේ? කොහොමද මේ ගණනය කිරීම කරේ? මෙන්න මේ ෆෝමියුලා එක තමයි ඇමරිකාව මේ වතාවේදී මේ ටැරිෆ් කැල්කියුලේෂන් එකට පාවිච්චි කරේ. මේකේ තියෙන මේ සංකීර්ණ ග්‍රීක සිම්බල්ස් ටික දැක්කට බය වෙන්න එපා. මේක බොහොම සරල සමීකරණයක්. ඉතින් සමීකරණ ගැන කතා කරන්න කලින් අපි ඉස්සෙල්ලම පොඩ්ඩක් බලලා ඉඳමුකෝ රටක් කොහොමද තමන්ගේ රටට ආනයනය කරන ද්‍රව්‍ය මත තීරුබදු පනවන්නේ කියලා. හැබැයි මෙතෙන්දි කියනවනේ මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි. මෙතෙන්දි මම බොහොම සරලව අපි හැමෝම දන්න කාරණාවක් ගැන තමයි කතා කරන්නේ. මොකක් හරි රටක් එක්ක විශේෂ ඇරියස් එකක් නැත්නම් කවදාවත් රජයක් එක නිශ්චිත රටකින් ආනයනය කරන භාණ්ඩවලට මෙච්චරයි කියලා තීරුබද්දක් පනවන්නේ නැහැ. සාමාන්‍යයෙන් රටවල් තීරුබදු පනවන්නේ භාණ්ඩ වර්ගීකරණය මත. උදාහරණයක් විදිහට අපි ශ්‍රී ලංකාව ගනිමුකෝ. පහුගිය දවස්වල ශ්‍රී ලංකාවේ හාල් ගෙන්නද්දී තීරුබද්දක් පැනෙවුවානේ. එතෙන්දී මේ රටෙන් හාල් ගෙන්නවනවා නම් මෙච්චර තීරුබද්දක් පනවනවා කියලා නෙවෙයි නේක පැනෙව්වේ. මොන රටෙන් ගෙනාවත් හාල් නම් ගෙන්නන්නේ කිලෝ එකකට රුපියල් 65 ගානේ බද්දක් අය කරනවා. එතකොට වාහන වලටත් එහෙමයි. කොහෙන් ගෙන්නුවත් වාහනයක් නම් ගෙන්නන්නේ ඒ වාහනයේ වර්ගීකරණය මත 200ක හරි 300ක හරි බද්දක් අය කරනවා. මෙතෙන්දී ඒ ගෙන්නන රට මොකද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ විදිහේ තීරුබදු වලදී කාට හරි කෙනෙකුට ඒක ගණනය කරන්න ඕන නම් එතෙන්දි කරන්න සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලම ලංකාවේ විවිධ භාණ්ඩවලට පනවපු තීරුබදු සංඛ්‍යා ලේඛන අරගෙන ඊළඟට තමන්ගේ රටෙන් ශ්‍රී ලංකාවට ඒ වර්ගවල භාණ්ඩ කොයිතරම් වර්ෂයක් ඇතුළත අපනයනය කරනවද කියලා බලලා ඒ ඔක්කොම ගණනය කරලා තමයි හරියට ගාණක් බලා ගන්න වෙන්නේ. එතකොට ඇමරිකාවත් මේ ටැරිෆ් එක කැල්කියුලේට් කරේ එහෙමද? ඒක එහෙමනම් ප්‍රශ්නට උත්තරේ හරිම සරලයි. අපි අපේ තීරුබද්ද අඩු කරගත්තම එයාලගේ තීරුබද්දත් අඩු කරගනිවි. හැබැයි කතන්දරේ කරගෙන වෙන පැත්තකට. ඒක පැහැදිලි කරගන්න අපි දැන් යමු සමීකරණයට. ඇමරිකානු රජයේ වෙබ්සයිට් එකක් වෙන USTR.gov වෙබ්සයිට් එකේ මේ සමීකරණය එයාලා පබ්ලිෂ් කරලා තියෙනවා පැහැදිලි කිරීමකුත් එක්ක. ඒ පැහැදිලි කිරීමේ විදියට නම් මුලින්ම අපි මේ සමීකරණය ලියා ගනිද්දී මෙන්න මේ I එක කොහෙත්ම සමීකරණයට ගණන් ගන්න දෙයක් නෙවෙයි. මොකද මේ I එකෙන් පෙන්නන්නේ ඒ අදාළ රටේ නම. උදාහරණයක් විදියට ශ්‍රී ලංකාවට අදාළ ටැරිෆ් කැල්කියුලේෂන් එක නම් මේ කරන්නේ මේ I එක වෙනුවට රීප්ලේස් වෙන්නේ ශ්‍රී ලංකා කියන නම. ඉතින් නමකට සමීකරණයක් ඇතුලේ කරන්න දෙයක් නැති නිසා අපිට මේ I එක ගණන් ගන්නේ නැතුව ඉන්න පුළුවන්. මොකද I එකෙන් කිසිම වෙනසක් සමීකරණයට සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අපි මුලින්ම තියෙන මේ සිම්බල් සෙට් එක අරගත්තොත් මෙන්න මේ සිම්බල් එක බීජගණිතයේදී හඳුන්වන්නේ ඩෙල්ටා කියලා. මේකෙන් අදහස් වෙන්නේ ඩිෆරන්ස් එක. සිංහලෙන් කිව්වොත් අගයකින් අගයක් අඩු කරාම එන උත්තරය තමයි මේ සිම්බල් එකෙන් පෙන්නන්නේ. ඊළඟට මේ තියෙන්නේ ටාව් කියන සිම්බල් එක. මේක පාවිච්චි වෙන්නේ වෘත්තයක පරිධිය සම්බන්ධ සමීකරණ වලදී. ඉතින් මේ සමීකරණයේදී නම් මේ සිම්බල්ස් අරගෙන තියෙන්නේ මොකක් හරි සිම්බල්ස් ටිකක් දාන්න ඕන නිසා මිසක් ඒවායේ ඇත්ත ගණිතමය අර්ථයෙන් නෙවෙයි. අන්න ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ අමුතු ග්‍රීක අකුරු ගොඩක් දැක්ක පමණින්ම මේ සමීකරණයට බය වෙන්න එපා කියලා. මේ කොටසට සිම්බල්ස් කීයක් දාලා තිබුණත් නිරූපණය වෙන්නේ එකම එක අර්ථයයි. ඒ තමයි reciprocal tariff rate. සිංහලෙන් කිව්වොත් අන්‍යෝන්‍ය තීරුබදු ගාස්තුව කියන එක. සමීකරණයේ උඩ ලවය කොටසේ මුලින්ම තියෙනවා x. මේ කියන්නේ ඒ අදාළ රටට අපි හිතමු ශ්‍රී ලංකාව කියලා.
ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට අවුරුද්දකට කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කරනවද? අන්න ඒ අපනයන වටිනාකම තමයි X වලින් නිරූපණය වෙන්නේ. මෙතනදී අපි මතක තියාගන්න ඕන දේ තමයි මේ සමීකරණය ඇතුලේ කිසිම තැනක ඒ රටවල් වල තීරුබදු එකතු කරලා නැහැ. මොකද තීරුබදු ගහන්නේ භාණ්ඩය රට ඇතුලට ආවට පස්සේනේ. ඉතින් සරලවම මෙතන තියෙන්නේ ඇමරිකාවෙන් අපිට විකුණපු බඩු වලට අපි යාලට ගෙවපු වටිනාකම. එතකොට M වලින් කියන්නේ ලංකාවෙන් ඇමරිකාවට අවුරුද්දකට කොයිතරම් වටිනාකමක භාණ්ඩ ප්‍රමාණයක් එයාලා ආනයනය කරනවද කියන අගය රටක් අපෙන් අරගන්න බඩුවල වටිනාකමෙන් අපි ඒ රටෙන් අරගන්න බඩුවල වටිනාකම අඩු කරාම එන අගයට කියන්නේ ට්‍රේඩ් ඩිෆිසිට් එක කියලා. සිංහලෙන් මේකට කියන්නේ වෙළඳ හිඟය කියලා. එතකොට සරලවම මේ උඩ කොටසට එන්නේ වෙළඳ හිඟය. ඊළඟට අපි හරය කොටසට යමු. මෙන්න මේ කොටසේ තමයි සමීකරණයේ තියෙන ලොකුම විහිළුවත් අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ සිම්බල්ස් දෙක ඇත්තටම ගණිතයේදී පාවිච්චි වෙන්නේ මොකටද කියලා මම වෙනම විස්තර කරන්න යන්නේ නැහැ. මොකද ඒකට ගත වෙන කාලයත් නිකන් අපරාධ නිසා. හේතුව තමයි USTR එකෙන් කියන විදිහට මේ එප්සිලන් සිම්බල් එකේ අගය එයාලා 4ක් කියලා සෙට් කරලා තියෙනවා. ෆයි සිම්බල් එකේ පෙන්නන අගය 0.25ක් විදිහට සෙට් කරලා තියෙනවා. මේ අගයන් දෙක නියතයක්. ඒ කියන්නේ මොන රටට අදාළ කැල්කියුලේෂන් එකක් කරත් මේ ගණන් දෙක වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සිම්බල්ස් දෙකට යටින් අර රටේ නමට අදාළ I එක දාලා නැත්තේ. එතකොට මොකද්ද මේකේ තියෙන විහිළුව? කැල්කියුලේටර් එකක් අරගෙන 4 වැඩි කරලා බලන්නකො 0.25න්. උත්තරේ 1යි. ඒ කියන්නේ M වලින් පෙන්නන අගය මොකක් වුණත් ඒක වැඩි කරන්න ඕන 1කින්. එතකොට ඕනම අගයක් 1කින් වැඩි කරාම උත්තරේ කීයද? එම අගයමයි. අන්න ඒ නිසා තමයි මම කිව්වේ මේක ජෝක් එකක් කියලා. මොකද මේ සිම්බල්ස් ටික මේ සමීකරණයට දාලා තියෙන්නේ සමීකරණය ගොඩක් සංකීර්ණ කරලා පෙන්වන්න මිසක් වෙන කිසිම ප්‍රයෝජනයකට නෙවෙයි. M එක ගැන අපි කලින් කතා කරානේ. ඒකෙන් කියවෙන්නේ ඇමරිකාව ඒ අදාළ රටෙන් කොයිතරම් වටිනාකමක භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කරනවද කියන අගයනේ. එතකොට මේ පහළ කොටසට එන්නේ imports. සිංහලෙන් කිව්වොත් ආනයන වටිනාකම. එච්චරයි. දැන් තියෙන්නේ වෙළඳ හිඟය ආනයන වටිනාකමෙන් බෙදන්න. මේක ප්‍රතිශතයක් විදිහට ගන්න ඕන නිසා අපි මේක 100ෙන් වැඩි කරනවා. මෙන්න මේ එන උත්තරේ තමයි අර අදාළ රට විසින් ඇමරිකාවට මේ වෙනකොට ගහලා තියෙන තීරුබද්ද කියලා ඇමරිකානු ජනාධිපති පෙන්නුවේ. හැබැයි ඇත්තටම රටවල් දෙකක් අතර වෙළඳ හිඟය ඒ රටේ ආනයන වටිනාකමින් බෙදුවම එන්නේ ඒ රටට අනිත් රටෙන් ගහපු තීරුබදු ප්‍රමාණයද? නෑ. මේ එන්නේ රටවල් දෙක අතර වෙළඳ හිඟය බිඳුවක් කරන්න නම් ඒ රටට පනවන්න ඕන තීරුබද්ද කීයක්ද කියන එක. ඒකට තමයි රෙසිෆිකල් ටැරිෆ් එකක් කියලා කියන්නේ. ඒක පැහැදිලි කරගන්න අපි ආයමත් ලංකාවම උදාහරණයකට ගනිමුකෝ. ඇමරිකාව කියන්නේ මිලියන 340ක ජනගහනයක් තියෙන රටක්. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22යි. හිතන්න ඇමරිකාව අපේ රටත් එක්ක ගිවිසුමකට එනවා කියලා. එයාලගේ රටේ හැම කෙනෙකුටම ටී-ෂර්ට් එකක් ගන්නවා අපේ රටෙන් ඩොලර් 1 ගානේ. ඒ වෙනුවට අපි එයාලගෙන් බෙල්ට්ස් ගන්න ඕන අපේ රටේ හැම කෙනෙකුටම ඩොලර් 1 ගානේ. එතකොට ඇමරිකාව අපේ රටෙන් ටී-ෂර්ට් මිලියන 340ක් ගනිද්දී අපි එයාලගෙන් අරගන්නේ බෙල්ට්ස් මිලියන 22යි. දැන් වෙළඳ හිඟය මිලියන 318යි. එතකොට මේ සමීකරණයේ විදියට ගාන හදලා ඇමරිකාව කියනවා ඔයාලා අපේ රටට 93ක තීරුබද්දක් ගහලා තියෙනවා. ඒ නිසා අපි ඔයාලට තීරුබද්දක් ගහනවා ඩොලර් ටු ඩොලර් සමාන බිස්නස් එකක් වෙන්න කියලා. හැබැයි ඇත්තට මෙතන වෙලා තියෙන්නේ අපි ඇමරිකාවෙන් ආනයනය කරපු බෙල්ට්ස් වලට තීරුබද්දක් පනවපු කතන්දරයක් නෙවෙයි. ඇමරිකාව අපෙන් භාණ්ඩ ආනයනය කරපු වටිනාකමට සමාන වටිනාකමකින් අපි ඇමරිකාවෙන් භාණ්ඩ ආනයනය නොකරපු එක. ඒ කියන්නේ ඇමරිකාව අපෙන් ඩොලර් බිලියනයක භාණ්ඩ අරගන්නවා නම් අපිත් එයාලගෙන් ඩොලර් බිලියනයක භාණ්ඩ අරගන්න ඕන. එහෙම නැත්නම් ටැරිෆ් එකක් ගහලා අපේ භාණ්ඩ ඇමරිකානු වෙළඳපොළට ඒම අඩපණ කරනවා කියලා තමයි එයාලා කියන්නේ.
හැබැයි ඇත්තටම ඇමරිකාවට ඕන වෙලා තියෙන්නේ අනිත් රටවල් එක්ක යාළගේ තියෙන මේ ට්‍රේඩ් ඩිෆිසිට් එක බැලන්ස් කරගන්නමද කියන එක නම් ප්‍රශ්නයක්. මම එහෙම කිව්වේ ඇයි කියලා වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. දැන් අපි ශ්‍රී ලංකාවට මේ තීරුබද්ද හැදුන විදිය ගැන පැහැදිලි කරගනිමු. 2024 අවුරුද්දේ ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරලා තියෙනවා ඩොලර් බිලියන 3කට ආසන්න වටිනාකමකින් යුතු භාණ්ඩ. එතකොට ලංකාව ඇමරිකාවෙන් ආනයනය කරලා තියෙනවා ඩොලර් මිලියන 368.2ක විතර භාණ්ඩ. එතකොට ට්‍රේඩ් ඩිෆිසිට් එක ගණනය කරලා බැලුවොතින් එතන තියෙන වෙළඳ හිඟය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 2.6යි. දැන් මේ බිලියන 2.6 බෙදන්න ඕන ඇමරිකාව අපෙන් ආනයනය කරපු භාණ්ඩවල වටිනාකමෙන්. එන උත්තරේ 100න් වැඩි කරාම ඔන්න උත්තරේ 86.67යි. මේක ආසන්න අගයට වැටෙුවම 87යි. ඒකට තව එකකුත් වැඩිපුර එකතු කරලා තමයි අර ලංකාවෙන් ඇමරිකාවට 88ක තීරුබද්දක් ගැහුවා කියලා කියන්නේ. හැබැයි ඇත්තටම මෙතන තියෙන්නේ කවුරුවත් කාටවත් පනවපු තීරුබද්දක් නෙවෙයි. වෙළඳ හිඟය බිඳුව කරන්න නම් පනවන්න අවශ්‍ය කරන තීරුබද්දේ ප්‍රමාණය. ඒකෙන් භාගයක ප්‍රමාණයක් තමයි ඇමරිකාව මේ වෙනකොට ශ්‍රී ලංකාවට තීරුබදු විදියට පනවලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් අපිට හිතන්න පුළුවන් ඇමරිකාව මේ ෆෝමියුලා එක පාවිච්චි කරේ වැඩි වෙළඳ හිඟයක් තියෙන රටවල් වලින් ඇමරිකාවට භාණ්ඩ ආනයනය කිරීම අධෛර්යමත් කරන්න කියලා. හැබැයි සමීකරණයේ කෙසේ වෙතත් ජාත්‍යන්තර ප්‍රවෘත්ති හොඳින් අධ්‍යයනය කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරනවට වඩා වැඩි වටිනාකමකින් ඇමරිකාවෙන් භාණ්ඩ ආනයනය කරන රටවල් වලටත් මේ වතාවේදී ඇමරිකාව මේ තීරුබදු පනවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මිනිස් පුලුටක්වත් නැති පෙන්ගුයින්ලා විතරක් ඉන්න දූපතකටත් මේ වතාවේදී ඇමරිකාව 10%ක තීරුබද්දක් පනවලා තියෙනවා. ඒවට නම් පැහැදිලි කිරීම නැහැ. කොහොම වුණත් ආර්ථික විශේෂඥයෝ කියන විදිහට මේ ඇමරිකාවේ තීරුබදු ක්‍රමය නිසා ලෝකයේ අනිත් රටවල් වලට වගේම ඇමරිකාවෙත් සාමාන්‍ය මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයට සෑහෙන බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ තත්ත්වය පාලනය කරගන්න බැරි වුණොත් සමහර විට ඇමරිකාව ආයමත් මේ තීරුබදු ක්‍රමය අයින් කරගන්න ඉඩ තියෙනවා. හරි. ඉතින් මම හිතනවා දැන් ඔයාලට මේ ඇමරිකාවේ ටැරිෆ් කැල්කියුලේෂන් එක සිද්ධ වුණේ කොහොමද කියන එක සම්පූර්ණයෙන්ම පැහැදිලි ඇති කියලා. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා හිතන යාළුවෝ අතර ෂෙයා කරන්න. ඔයා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ ටෙකී කොනි channel එක දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා bell icon එක on කරලා තිබුණොත් ඔයාලට මම ඊළඟට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඒක notification එකකින් දැනගන්න පුළුවන්. මම අදට ගිහින් එන්නම්. අපි ආයෙමත් දවසක හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.